ප්‍රධාන වෙන ආහාරයක් මේවා සිදුරු වෙන්න මෙයාගේ දත් පහරවල් 8ක් වැදුනා මගේ අතේ. මම ප්‍රධාන ආහාර වේල් 3 දෙනවා. Hi guys. ඉතින් මේ රැස්ස වෙලාවේ අතලංකායි මම පොඩ්ඩක් සෙට් වුණා. අපේ පෙම්පති සඳුත් වැඩේ කරන්න. අපි මේ පොඩි විශේෂ ගමනක් යන ගමන්. අපි යන්නේ අද ශේහාන් මල්ලිගේ ගෙදර. ශේහාන් මල්ලි නම් ලංකාවේ දැනට නැහැ. එයාගේ අම්මා ලස්සනට කරගෙන යන පොඩි වැඩක් පෙන්වන්න තමයි ඔයාලට දෙන්නේ. අපි ඔයාලට කියවනේ අද විශේෂ තැනකට යනවා කියලා. අද අපි යන්නේ කුරුණෑගල මිල්ල ප්‍රදේශයේ ඩොග් බෝඩින් සෙන්ටර් එකක් බලන්න. ඉතින් ඔයාලගේ සොරතලාව ආරක්ෂිතව බලා ගන්න පුළුවන් තැනක් තමයි අපි අද පෙන්නන්න යන්නේ. අපි ශේහාන් මල්ලිගේ ගෙදර ආවා. ශේහාන් මල්ලිගේ අම්මා තමයි අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. මෙතුමිය තමයි මේ බාරදූර කාර්යය මේක කරගෙන යන්නේ. ඉතින් අපි කතා කරමු. අම්මේ කොහොමද මේක මේ වගේ දෙයක් කරන්න මේ වගේ සත්තු බලා ගන්න මොකද්ද ඉස්සරෝ මේ මොකක් හරි හේතුවක් තියෙනවද මොකද්ද කොහොමද මේ පටන් ගත්තේ? ඔව් අපේ පවුලේ හැමෝම කියන්නේ සුරතලොන්ට ගොඩක් කැමති ආදරේ. ඉතින් 2017 අවුරුද්දේ මේ මගේ ලොකු පුතා තමයි ඉස්සරෝම මේ ගෙදරට මේ ටීනා කියන මේ සුරතලාව අරගෙන ආවේ. එයාගෙන් පස්සේ තමයි අපි මේ සත්තු කියන්නේ හොඳ බ්‍රීඩර්ස් හදන්න පටන් අරගෙන ඊට පස්සේ ඒක ප්‍රොමෝට් කරගෙන ආවා බ්‍රීඩින් පර්පස් වලට හැදුවා මේන්ලි කානිකෝසොලා. ඒ කියන්නේ මං ළඟ විවිධ වර්ග හිටියා රොට්වයිලර් මේ පග්ස්ලා තව මේ විවිධ වර්ගයේ හිටියා සත්තු වර්ග. ඊට පස්සේ බ්‍රීඩින් පර්පස් දැන් ටිකක් මම නතර කරලා තියෙනවා. මේ දැන් ඒත් එක්කම ගොඩක් කුරුණෑගල මේ ඩොග් බෝඩින් එක ටිකක් අඩුයි. ඉතින් කීප දෙනෙකුගේම කැමැත්ත අනුව ඇහුවා මෙහෙම එකක් පටන් ගන්න පුළුවන්ද කියන එක. ඉතින් ඊට පස්සේ තමයි මම ඩොග් බෝඩින් එකත් මේ පටන් ගත්තේ. ඉතින් ඒ අනුව මේ දැන් අවුරුදු කාලයක් තිස්සේ මම මේක කරගෙන යනවා. මේ තාම ඉතින් කාගෙන්වත් එහෙම පැමිණිලි මුකුත් හම්බෙලා නැහැ. ඒ කියන්නේ දැන් ගොඩක් කොහොමද කොයි වගේ කට්ටිය දැන් මේක දැන් නතර කරන්න ඇවිල්ලා ඒ කියන්නේ මොන වගේ අවස්ථාවල කට්ටිය දැන් ගොඩක් වෙලාවට සත්තු වෙරන්නේ ගොඩක් වැකේෂන් පීරියඩ් වල තමයි එයාලා එන්නේ. කියන්නේ එයාලගේ සුරතලාව මා ළඟ එක්කෝ සමහරක් කට්ටිය දවස් කීපයකට සමහරක් කට්ටිය මේ විදේශගත වෙන්න යනකොට මාස 2-3කට වගේ කාලයක් එහෙම මේ ඉතින් එයාලගේ හදිසි ගමන් බිමන් අවශ්‍යතාවලදී තමා මා ළඟ තියලා යන්නේ එයාලා. ඒ දවස් ගානකට හරි මාස ගානකට හරි. ඇත්තටම දැන් අපි දැන් හිතමු දැන් වෙන කට්ටිය දැන් හදන සුරතලෙක් ඇවිල්ලා මෙතන බලාගන්න. එතකොට ඒ ආහාර දෙන විදියක් තියෙනවද කොහොමද? ඔව්. ඒ වගේ මගේ අපි හදන මෙනු එකට අපි කෑම දෙන පිළිවෙලක් තියෙනවා. මම ප්‍රධාන ආහාර වේල් 3 දෙනවා. ඊට අමතරව මම යෝගට් එක මගේ එක ෆ්‍රී අපි දෙන්නේ. එතකොට එන කට්ටිය සමහරක් කට්ටියගේ කස්ටමර්ගේ කැමැත්ත අනුව තමයි සමහරක් කට්ටිය මාළු කන්නේ. සමහරක් කට්ටිය කියනවා මම කන්නේ චිකන් විතරයි. සමහර කට්ටිය කියනවා පීකුදු විතරයි. එහෙම කස්ටමර්ගේ කැමැත්ත අනුව තමයි අපි යාළගේ කෑම වේල හදලා දෙන්නේ. එතකොට දැන් සමහර සත්තුන්ට දැන් ඔය අසනීප තත්ත්වයන් තියෙන පුළුවන් බෙහෙත් මොන හරි දෙනවා වෙන්න පුළුවන්. මම බෝඩින් ගන්නකොට මම ඉස්සරවම කරන්නේ වැක්සින් පොත මම බලනවා. වැක්සින් එක සම්පූර්ණයෙන්ම වැක්සින් ටික ඉදලා ගෙනත් තියන්න ඕනේ. මොකද රේබීස් අනම බෝ වෙන ලෙඩ රෝග තියෙන. මොකද මගෙත් මේ බොහොම වටිනා සත්තු ඉන්න හින්දා මේ එක බෝවීමක් වගේ සිද්ධ වෙන හින්දා මම අනිවාර්යෙන් වැක්සින් පොත බලනවා. වැක්සින් පොත බලලා වැක්සින් පොත මං ළඟ ගෙනත් තියා ගන්නවා. ඒ සතාව නැවත මම බාර දෙනකල්. එතකොට මම ක්‍රමානුකූලව මම මේ ඇටෙන්ඩන්ස් එකක් මම පවත්වාගෙන යනවා. ඒකේ මම එයාලගේ ID කොපියක් මම ගන්නවා. ඒවා ඒ විදිහට ලකුණු කරලා තමයි මම ඒ සතාව බාරගන්නේ. එතකොට මේ දැන් අපිට ඔය දැන් මේ සත්තු දෙනකොට එහෙම නිශ්චිත කාලයක් තියෙනවද මේ විදිහේ මේ දවස් ටික තමයි අපි තියාගන්නේ ඒ වගේ කරනවා නැත්නම් අර කස්ටමර්ට ඕන විදිහට ඕන කාලයක් තියාගන්න පුළුවන් කොහොමද ඒ වගේ කස්ටමර්ගේ කැමැත්ත අනුව තමයි. එයාලා කියනවා නම් අද තියලා හෙට ගන්නවා කියලා එහෙමයි. එහෙම නැත්නම් එයාලා දවස් 5කට දෙනවා. දැන් මා ළඟ හැම මාසෙම දවස් 10කට ඉන්න සතෙක් හැම මාසෙම මට එනවා ලැබ්‍රඩෝර් කෙනෙක්. එතකොට එයාලා ඉතින් මං ළඟ ආදරණීයව මම බලා කියා ගන්න හින්දා මටම නැවත ගෙනල්ලා දෙනවා එයාලා.
එහෙම එයාලගේ කැමැත්ත අනුව තමයි. ඒ කියන්නේ යාලා සතියකට බලා ගන්න කිව්වොත් සතිය. එයාලා කියනවා මම මේ දවසේ ගන්නවා කියලා. එතකොට ඒ දවස් වෙනකොට මම එයාලව රෙඩි කරලා තියෙනවා. එතකොට දැන් ඔය කාලයක් තිස්සේ එක දිගට එන කට්ටිය ඇතිනේ කස්ටමර්ස්ලා ඒ කියන්නේ බේස් දිගටම එන කට්ටිය පිරිස ඉන්නවා. හැම වැකේෂන් පීරියඩ් එකේම මටම එයාලා දෙනවා ගෙනල්ලා. එතකොට දැන් ඔය දැන් මේ සත්තු දැන් ඇත්තටම පිට කට්ටිය බලා ගන්න සත්තුනේ දැන් මෙතෙන්ද ගේන්නේ. එතකොට දැන් ඔය වගේ කරනකොට අමතක නොවන සිදුවීමුත් ඇති නේද? ඒ වගේ වෙච්ච දේවල් අමතක නොවන සිදුවීම් තියෙනවා මේ මොකද එක සැරයක් ගොඩක් ලොකු සැර බල්ලෙක් සැර කියන්නේ මේ බ්ලැක් ලැබ්‍රඩෝ කෙනෙක් ඇවිල්ලා මේ ටිකක් එයා වයසයි අවුරුදු 8ක විතර ඊට පස්සේ මේ එයා හින්දාම ලොකු ප්‍රශ්නයකට මුහුණ පෑවා මේ මොකද මම බේරෙයිද කියලා හිතුවේ නැහැ ඒ තරමටම මගේ මේ ප්‍රධාන වෙන ආහාරයක් මේවා සිදුරු වෙන්නම එයාගේ දත් පහරවල් 8ක් වැදුනා මගේ අතේ. ඒ කළා මං රෝහල් ගත වෙලා ඒ වැක්සින් විදලා මේ කාලයක් ගියා මම හොඳ වෙන්න. ඒත් ඉතින් මං අර සතාට වෙනසක් නැති ඉතින් සතෙක්නේ. දැන් එයාට ඒ විදිහට කෑම බීම දීලා මේ විදිහට කරලා එයාලට පිටත් කළා යවුවා. අන්න ඒක තමයි මේක අර මුදලට එහා ගියපු ලොකු සත්කාරයක්. ඇත්තටම මේක අපි අර පිටස්තර පුද්ගලයෙක්ගේ සුරතල් සතෙක් ඇවිල්ලා අපි හීලෑ කරගෙන අපි හදනවා කියන්නේ මේක ලොකු කාර්යයක්. ඉතින් මේ මෙතන මේ වෙනකොට සාමාන්‍යයෙන් කොහොමද බුකින් වෙනවද කට්ටිය කෝල් කරලා කොහොමද දාන්නේ? ඩිසෙම්බර් වලට බුකින් මේ වෙනකොට දාලා තියෙනවා. ජනවාරි වලටත් මට බුකින් ඇවිල්ලා තියෙනවා. එයාලා විදේශගත වෙනවා කියලා. ජනවාරි වල සතියකට බලා ගන්න පුළුවන්ද කියලා එන දීපු කට්ටියක් ඉන්නවා. ඒ කියන්නේ කලින් මට දැනුම් දෙනවා. දැන් මේ වැකේෂන් පීරියඩ් ඩිසෙම්බර් කියන්නේ. එතකොට ඩිසෙම්බර් ජනවාරි වෙනකොට එන බුකින්ස් මේ වෙනකොටත් මට ඇවිල්ලා තියෙන්නේ. ඔව් එතකොට ඔයාලටත් පුළුවන් මේ මෙතෙන්ද ඇවිල්ලා සේහන් මල්ලිගේ අම්මා ඉන්න ඇත් එක්ක කතා කරලා නැත්තම් කලින් බුකින් එකක් දාගෙන මෙතෙන්ද ඇවිල්ලා ඔයාලට පුළුවන් ඔයාලගේ සත්තු බලා ගන්න දෙන්න. එතකොට මෙයාලා ආරක්ෂිතව බලා ගන්නවා. එතකොට මේ සත්තු බාර ගන්නකොට මොනවාරි බ්‍රීඩ් එකක් තියෙනවද බාර ගන්න මේ කට්ටිය තමයි බාර ගන්න කියලා ඒ වගේ නෑ එහෙම නැහැ මම ස්මෝල් බ්‍රීඩ් and ලාර්ජ් බ්‍රීඩර්ස්ලා දෙගොල්ලන්ම ගන්නවා නමුත් මම අර පොඩි ලොකු සිදුවීමකට මුහුණ පෑවා ඒ හින්දා මම දැන් අහලා තමා ගන්න ගොඩාක් සැර ඒ කියන්නේ මට මම කූඩු වලම දාලම තියන්නේ නෑ යාළුව මම එළියට ගන්නවා යාළුව වත්තේ නිදහසේ ඇවිදිනවා සෙල්ලම් කරනවා සමහරක් කස්ටමර්ගේ කැමැත්ත නෝ නාවල දෙන්න කිව්වොත් මට එයා ඕකේ නම් මට බලා ගන්න ඒ කියන්නේ මට ෆ්‍රෙන්ඩ්ලි නම් මං නාවන එකත් මම කරනවා එතකොට මේ ඒ කියන්නේ එයාලා නිදහසේ හැමදේම එළියේ පහළේ ඉන්න හින්දා ඕනෙම බ්‍රීඩ් එකක් මම ගන්නවා ස්මෝල් බ්‍රීඩ් ලාර්ජ් බ්‍රීඩර්ස් කියලා නෑ දැන්ට මගේ තියෙන කූඩු ප්‍රමාණය ඉක්මවා හම්බෙන බෝඩින් මට සමහරක් මාසවල එනවා එහෙම වුණොත් අර ස්මෝල් බ්‍රීඩර්ස් බ්‍රීඩ් වව මම ගේ ඇතුලේ තියා ගන්නවා ඒ කියන්නේ මගේ ගේ ඇතුලේ සම්පූර්ණයෙන්ම යාලා මගේ කාමරේ මගේ ඇඳේ ඉන්නවා එහෙම බලා ගන්නවා එහෙම කට්ටියව ඔව් එතකොට මේ සුරතල් සත්තුන්ට ආදරේ නිසාම මේ වගේ බලා ගන්න පුළුවන් දැන් ගෙදර වුණත් බලාගෙන අනිත් එක තමයි මේ පොතක් හිටන් මේන්ටේන් කරනවා නේද ඒක සත්තුන්ගේ විස්තර ටික දානවා මම බෝඩින් එකක් ගන්නකොට අනිවාර්යයෙන්ම යාගේ ID කොපියක් මම ගේන්න කියනවා එතකොට ඒක මං ළඟ තියා ගන්නවා මොකද ඒ සතාව නැවත මම වැක්සින් පොතක් මම එදාට ගන්නවා මොකද මම වැක්සින් පොත ගන්නේ හදිසි අවස්ථාවක් වුණොත් එයා බැරිවීමකින් අපි ළඟ ඉන්නකොට ලෙඩ වෙන්න පුළුවන් සත්තු කියන දේ කොච්චර නිරෝගීව වුණත් ඊගා මොහොතේ යාට මොකද්ද වෙන එක කියලා කියන්න අමාරුයි ඒ කියන්නේ එකපාර හදිස්සියේ ලෙඩ වෙනවා යාලා කන්න නැතුව එහෙම වෙන අවස්ථා තියෙනවා එහෙම වුණොත් මට ටක් ගාලා වෙට් කෙනෙක් ළඟට හරි ගෙනියන්න හරි මාව හපා කෑවොත් හරි ડોක්ටර් කෙනෙක් ළඟට යන්න මට වැක්සින් පොත තියෙන්න ඕනේ මේ ඒ හින්දා මම වැක්සින් පොත ගන්නවා අරගෙන මේ ඒ විදිහට අර මේ මම එක බ්‍රීඩ් එකක් කියලා නැහැ මම ඕනෙම බ්‍රීඩ් එකක් ගන්නවා ගොඩක් අර මට කන්ට්‍රෝල් කරගන්න බැරුව හපා කන වගේ බල්ලොන්ව ඇත්තට මම ගන්නෑ මට අර වෙච්ච සිදුවීමත් එක්ක අපි දැන් සත්තු ගැන කතා කරොත් මේ සොරතල් සත්තු ගත්තාම දැන් පූසෝ ඉන්නවා වෙන සත්තු ඉන්නවා දැන් බල්ලෝ විතරද මෙතන හදන්නේ කොහොමද? ඔව් මම බල්ලොන්ව විතරයි දැනට ගන්නෙ මොකද මට ගොඩ කෙනෙක් කතා කරලා අහනවා මිස් පූසොන්වත් බලා ගන්න බැරිද කියලා
නමුත් මගේ ඉන්නවා සැර බ්‍රීඩ්ලා ඉන්නේ. එයාලත් එක්ක පූසෝ හදන්න බෑ. ගන්න බාර ගන්න බෑ. එතකොට ඒක ලොකු රිස්ක් එකක් මට. ඒ කියන්නේ මං අරගෙන මොන හරි බල්ලෙක් ඇල්ලුවොත් හරි මොකක් හරි නෝත් ඒක මට ප්‍රශ්නයක්. ඒ හින්දා මම දැන්ට නම් පූසොන්ව කරන්නේ නැහැ. මම මේ බල්ලොන්ව විතරයි බාරගන්නේ. එතකොට දැන් සෙහන් මල්ලි දැන් මේ වෙනකොට විදේශගත වෙලා ඉන්නේ. ඔව්. එතකොට දැන් කොහොමද තනියමද මේක කරන්නේ? කොහොමද කරන්නේ? තව කට්ටිය ඉන්නවද? නෑ මම මේක තනියම පවත්වාගෙන යන්නේ. ඉස්සර මගේ ලොකු පුතා මට සෑහෙන උදව් කරා. නමුත් මගේ දෙවෙනි පුතාත් මට උදව් කරනවා. නමුත් එයාගේ අධ්‍යාපන කටයුතුත් එක්ක එයාට මට ලොකු ගොඩ සම්බන්ධ වෙන්න බෑ. නමුත් හදිස්සි අවස්ථාවලදී මට හදිස්සියේ කොහරි යන්න සිද්ධ වුණොත් එයා බල්ල දෙන වෙලාවල් තියෙනවා මට. දැනට මම කිසිම සේවකයන්ව මම ගන්න නැහැ. මොකද මම බලනවා වගේ මට ෂුවර් නැහැ. මට තව කෙනෙකුට වැටුපක් දීලා කණ්ඩ බොණ්ඩ දෙන්න එහෙම කියලා මගේ වැඩවලට මට යන්න පුළුවන්. නමුත් ඒක මට ෂුවර් නැහැ. මොකද මම වගකීමකින් ගන්න බල්ලා මං ඒ විදිහට ඒ මිනිස්සුන්ට ආපහු දෙන්න ඕනේ. ඒ හින්දා මේ මමම තමයි යාළුවා බලන්නේ. එතකොට දැනට මේ කුරුණෑගල අවට විතරද ගන්නෙ නැත්නම් පිටින් නෑ කුරුණෑගල අවට විතරක් නෙමෙයි ලංකාවේ මේ ළඟදී ආව ට්‍රින්කෝ වල ඉඳලා ආවා මේ යාලට ලොකු කොහෙද එයාලගේ පෞද්ගලික ගමනකට යන්න ඕනේ කියලා එහෙ බෝඩින් නැහැ කියලා කිසිම තැනක කියලා අපේ බෝඩින් එක ගැන ආරංචි වෙලා මෙහාට කතා කරලා අහලා මේ එහෙම මේ පළාතක් කියලා නෑ ප්‍රදේශයක් කියලා නෑ කොළඹ ඉඳලත් දවදනගම ස්කීම් වල ඉඳලත් දැන්ට එයාලගේ අම්මලා කුරුණෑගල ඉන්නේ එහෙමුණොත් එයාලා මෙහෙන දවස්වලට එයාලා යනකල් මේ චොක්ලට් ලැබ්‍රඩෝ කෙනෙක් එයා එහෙම කට්ටිය ගෙනත් දෙනවා. එතකොට දැන් ලංකාවේ හැමෝටම පුළුවන් තමන්ගේ සුරතලාව පරිස්සමට ආදරෙන් රැක බලා ගන්න තැනක නවත්තන්න. ඉතින් මෙතන කොහොමද සම්බන්ධ කරගන්නේ කියලා අපේ වීඩියෝ එකේ පල්ලෙහෙන් අපි දාන්නම්.